कुछ होता है something is happening අධිකාරී කියන නමින් මට දරුවෙක් ඉන්න ඕන කියන එක මෙයා තමයි තීරණය කරන්නේ මම ඇඳේ ලෑස්ති වෙලා ඔක්කොම නයිට් සූට් එකක් ඇඳලා නිදා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපි දෙන්නගෙන් වැඩිපුරම බොයිස් ලගේ ආකර්ෂණය තිබුණේ මටද ඔයාට බැන්නට මාත් කැමති බලන්න දැන් ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? හිටියා දැන් නැහැ දැන් නැහැ. මාසේ හේමල්ලෙක් හැක්කෝ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නකොට වෙන කාගේවත් දිහා හැක් කරලා බලන්නේ නැහනේ. හිටපු ගමන් හිටපු ගමන් බලනවා. कुछ होता है something is happening ඉන්නේ ගන්න මම තමයි ඉන්නේ බයයි යන්නේ මම ඔය මේ ඇවිදින්නේ මෙයා තමයි තීරණය කරන්නේ මම ජීවිතේ බාර දීලා දැන් පාඩු වෙන්නේ දේශානි මගේ පෞද්ගලික ලේකම් මම දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක මෙයා ලිඛිතව ඉදිරිපත් කරනවා මම තමයි වාචිකව ඉදිරිපත් කරන්නේ මොකද වෙන්නේ කියන්නේ අපි ආවනේ හවුස්ෆුල් බලන්නේ හවුස්ෆුල් චිත්‍රපටය බලන්න ආවා. ඉතින් මම රංගනයෙන් දායක වෙච්ච චිත්‍රපටය අතරේ මම කරපු ෆස්ට් කමෙඩි ෆිල්ම් එක. සතුටුයි මොකද මේ රංගන ශිල්පියෙක් විදියට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි. ඓතිහාසික චිත්‍රපටි ළමා චිත්‍රපටි කරලා තිබ්බා. කමෙඩි ෆිල්ම් එකක් කරලා තිබුණේ නැහැ. ඒ දේ බකට් එකට කමෙඩි ෆිල්ම් එකකුත් කරන්න ලැබුණා. ඉතින් සතුටුයි හොඳයි ඉතින් ලොකු ෆන් එකක් තියෙනවා බලනකොට හරි ආසයි වෙනවා ගොඩක් හොඳයි එන්ජොයි කරා ගොඩක් දැන් හම්බෙලා ගොඩක් දවස් ජීවිතේම අලුත් වෙන්න යනවාද වෙන්න තියෙන දේවල් ඔක්කොම ඉදිරියේදී කියන්නම් වෙන්න තියෙන දේවල් හැබැයි මොකක් හරි कुछ होता है something is happening මම තමයි දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක දේශානි මගේ පෞද්ගලික ලේකම් මම දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක මෙයා ලිඛිතව ඉදිරිපත් කරනවා මම තමයි වාචිකව ඉදිරිපත් කරන්නේ කරන්න පුළුවන්ද පුළුවන් කොහෙද යන්නේ මං ගෙදර යන්නන්ගේ එහෙම අවුල්ද බැඳලා එහෙමද මම ඇයි ඒකට උත්තර දෙන්න චුට්ට අමාරුද නෑ මම බැඳලා නෑ නංගි බැඳලා නැහැ ෂුවර්ද බැඳලා නැහැ කියලා බැඳලා නෑ නංගි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හොයා ගන්න ඕනේද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න තමයි මම යන්නේ නංගි හොයා ගන්න යන්නේ හම්බුනේ නැද්ද හම්බෙනවා නැති වෙනවා එහෙම තමයි දෙන්නේ නේද මං ඒක නවත්තා කරන්නත් කැමති නෑ එච්චරටම කාර්ය බවුන මොකද මගේ චැනල් එකේ 4ක් මේ දවස්වල ෂූටින් යනවා මම එයාසි ෆ්ලයින් වලින් මේ දවස්වල මට පොඩක් ශ්‍රී ලංකාවේ යන නිසා අතරම මගේ කම්පැනි එක මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මට නෝපේ ලීව් මට දීලා තියෙනවා මගේ වැඩ ටික කරගන්න ඒක මගේ බලාපොරොත්තුවක් තිබිච්ච එකක් අතුල අධිකාරී කියන නම මගේ අධිකාරී කියන නමින් මට දරුවෙක් ඉන්න ඕන කියන එක මං හරි ආසාවෙන් හිටියා අතුල අයියාට මං යාළු වෙලා හිටපු කාලෙත් මං එයාට කියන්නේ මට කවදාරි දවසක වගේ දරුවෙක් ඕනේ ඒ දරුවෝ මං හරි ආදරෙන් හදනවා මට ඔයාගේ නම තියෙන දරුවෙක් ඕනේ වෙන කිසිම දෙයකට නෙවෙයි මට මේ ශාස්ත්‍රයට දාලා මේ අධිකාතුල අධිකාරිගේ දුව මට ඕන නම් මෙයාව මෙහෙම මං එහෙම කිසිම දෙයකට යව තලු කරන්නෙත් නැහැ මං එහෙම ළමයාව කිසිම දෙයකට පොළඹවන්නෙත් නැහැ යා මොනාටද දක්ෂ ඒ දක්ෂ තැනට යන්න දෙනවා මිසක් අපේ ශාස්ත්‍රයට එන්න මේක කරන්නව තාත්ති වගේ සින්දු කියන්නේ නැහැ එහෙම දෙයක් නැහැ මට ඕනි උනේ මොකද මම අද වැජබෙන්නේ ඇත්තටම අධිකාරී සර්නෙම් එක මගේ මේ නම යකට ආපු හින්දා මං හින්දා උනේ අතුල අයියටත් මටත් අලුත් ජීවිත දෙකක් හම්බෙච්ච. එච්චරයි. ඉතින් අපේ දුව එයාව බඩට ආවට පස්සේ ඇත්තටම අතුලయ్యට හිතා ගන්නත් බෑ. what ඒ කියන්නේ අපි බැඳලා අවුරුද්දකින් දෙකකින් වගේ තමයි මේ
ග්ලෝරි හම්බ වුණේ. මම ඇඳේ ලෑස්ති වෙලා ඔක්කොම නයිට් සූට් එකත් ඇඳලා නිදා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ගාන මගුල් ඔක්කොමත් ගාලා. නිදා ගන්න ලෑස්තිලා මෙයා මගෙන් අහනවා ඊට පස්සේ අපිත් ඉතින් ආසාවෙන් ඉන්න කොහොමද දන්නේ ඉතින් ආසාවෙන් ඉන්න දැන් අර දැම්මම නෙවෙයි දැම්මම අපි දෙන්නගෙම දැම්මම කිසිම අදහසක් නැහැ. දැන් කට්ටිය අහන්නේ අහන්න නැතුව ඇහුවේ ඒක. මොනවගේ ප්ලෑන්ස් ද කියලා දැම්මම අපි දෙන්නගෙම කිසිම අදහසක් නැහැ. මොකද මේ තුන්වෙනි එකේ නේද? තව කල් තියෙනවා කියලා දෙන්නම හිතනවා. බානිනව වෙලාවකට අපේ හැම බැඳීමක්ම රැකිලා තියෙන්නේ අම්මා කියන එක්කෙනා ඉන්නේ හින්දා අම්මගේ වටේ. මොකද දැන් දෙන්නට වෙලා තියෙන්නේ? මොකද්ද බෙලියු ලුක්කුවක් හැදිලාද? මේ ඇයි පොල් ගඩනවද? කොහෙද බන්දු කොහෙද බන්දු මොකද වෙලා තියෙන්නේ? බෙල් මට බෙල් අරව ගන්න බෑ මේ පැත්තට. ඇයි? බන් මේ ඉන්න බන්දු මේ වචනයක් කියන්නේ බන්දු මේක වැඩසටහන බන්දු තරහ වෙනවා බන්දු මං කිව්වා. අපි මේ වැඩසටහන මුළු ලංකාවම බලනවා. කිසි වයස් ભેදයක් තොර මේ ಜಾති ભેදකින් තොර ඔක්කොම මේ බලන වැඩසටහන. ඔව් මන් දන්නවා. මේ වැඩසටහන බලනකොට දැන් මට මීට කන්න කීපෙද මට දොස් කියලා තියෙනවා. ඉතින් මේ මොකද්ද මේ යුරේනි ඇඳගෙන ඇඳුමක්ද මේ? ඇඳුම දොස් කියනවනේ මිනිස්සු දොස් කියනවනේ. ඔයිට වඩා ඇඳුම් නැති හිටියනම්. අපිට දොස් කියන්නේ. තරහින් එපා. මොකද අපි මිනිස්සු මොන දෙන්න ඕන? ටෙනි එයි ප්ලීස්. එයි. දැන් මොන මේ 7 වර්ෂද ඔය ජීවත් වෙන්නේ? සත නෑ රුපියල් වර්ෂයක. මේක හරි මොකක් හරි වර්ෂයක් ඔව්. මිනිස්සෙක්ව ඇඳුමෙන් මනින්න එපා. හරිද? දැන් මෙච්චර මාස ගානක් ඔය දෙන මාත් එක්ක ඉඳලා තියෙනවා. මගේ මනුස්සකමේ අඩුවක් වෙලා තියෙනවද ෆැෂන් කරා කියලා? ගෑනු ළමයිට ෆැෂන් තියෙන කරන්න. ලස්සන එකක් තියෙන පෙන්නන්න. හරිද? ඒක පෙන්නුවට වරදක් නෑ. දැන් තමයි මේව බලන්නේ මිනිස්සු. එහෙනම් බලමු ටිකක්. අනේ බන්දු මම බේර ගන්නකො බන්දු මම බේර ගන්නවා. මම බේර ගන්නකො. මේ ස්වභාවය ඇත්තටම සාධාරණයි විලිලැජ්ජයි. හේතු මේකයි. මේක ෆැෂන් ෂෝ එකක් නෙවෙයි. මේක ඇවිල්ලා හිරු මෙගා ස්ටාර් 2. ඒතර ෆැෂන් ෂෝ එකක් කරන්න වෙනම තැන් තියෙනවා. ඒකෙත් මේ වගේ දාලා මේ කරනවා. ඒව කරන එකක් නෙමෙයි මේ. නමුත් මේ එතන මොකක් ඇඳගෙන ආවත් මට කරන්න දෙයක්වත් නැහැ. හරිද? එයා එපා ගියේ එයා තමයි බලන්නේ. එතකොට මෙයා එපා කියකේ මෙයාත් බලනවා. බලවෝන මම තාම බැලුවේ නැහැ. ඕම නෙවෙයි මම බලන්නේ. අනන්න බා. බන්දු පටන් ගන්න. හරි බන්දු මම එකක් කියන්න. මොකද කියන්නේ? එකක් නෙමෙයි දැන් උඹ ගොඩක් කියනවා. මේක විතර කියන්නේ. මොකද කියන්නේ? කොච්චර බැන්නත් මාත් කැමති බලන්න. ඕක තමයි යථාර්ථය. ඕක තමයි යථාර්ථය. ටෙනි. ඇයි? මේ වරේ. ඇයි? දැන් මේ ඔය දෙන කකුල් දෙක තමයි පාක්‍රෝ. නෑ. ඔච්චර කිව්වත් මමත් කැමතියි බලන්න. ඔයා රඟපාන ආසාවෙන් බලාගෙන ඉන්න මේල් ඇක්ටර් කෙනෙක් ඉන්නවද? මං ආසයි හේමල් එක්ක ඇක්ට් කරනවා. ඒක කියපු හැටි මං ආසයි හේමල්. ඔයාට බොයිස් ළඟින් ගොඩක් ආදර යෝජනා එනවා ඇතිනේ. ඔයා ඒව කොහොමද දරාගන්නේ සහ ඒකට ප්‍රතිචාර දක්වන්නේ? කවුරු හරි ආස්කවුට් කළා හරි මට කැමැත්තෙන් හරි හිටියොත් මම අර කියන්නේ නිකන් අර අපි යාළුවෝ ඉන්න නිකන් ෆිට් එකේ අන්න ඒ ගානට චුට්ටක් පත් කරගන්න try කරනවා. ඒ කියන්නේ අර
ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වගේ තියාගන්න එහෙම try කරනවා. ඒ නැති වුණත් shape එකේ මග හරිනවා. මේ අර වාතයක් නම් මග හරිනවා. නැත්තම් ඉතින් ඔය shape එකේ යාළුවෝ වගේම කියලා යාළුවෙක් ඉදිරියට තියාගන්න තරහ කරගන්න. කවදා හරි බඳින්න ආස මොන වගේ කෙනෙක්ද? උස ලස්සන හැබැයි තලෙලු. උස ලස්සන තල. ඔව් උස ලස්සන සුදු අයට මං ආස නැහැ. මම තලෙලු කෙනෙක්ට ඒ කියන්නේ මාව බලා ගන්න පුළුවන්. මට ආදරේ මම ආස නැහැ. ඒ කියන්නේ මගේ දේවල් වෙන කට්ටිය ගන්නවට මං ආසයි මාත් එක්කම ඉන්නවට ආදරෙන්. අනිත් අයට ජෙලස් හිතෙන විදිහට මාත් එක්ක ආදරෙන් ඉන්නන්නේ වගේ. එහෙම කෙනෙක් හොඳයි. සහස්ගේ ආදරේ තියෙන සචින්ගේ නෙවෙයි. සහස්ගේ ඉස්සර ආදරේ තියෙන අන්න ඒ ආදරේට තමයි මං කැමති. දැන් ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? හිටියා දැන් නැහැ. දැන් නැහැ. ඇයි ඒ නැත්තේ? ඔක්කොම කියනවා මේ ළමයා. එයා ශේෂ්ත්‍රය කෙනෙක්. නෑ මෙයා හොඳයි මම ඒ කැමති කෙලින් කතා කරනවට. එයා ශේෂ්ත්‍රය කෙනෙක්ද? හිටියේ කියලාද? ඔව්. නැහැ නැහැ. ඇයි දැන් නැත්තේ කියන්නේ මොකද්ද එයා මොන ඇයි ඒ ළමයා වයින් කරේ පවුනේ යන්නේ? මෙහෙමයි ඉතින් යාළුවනේ හැමෝම කසාද බඳින්නේ නැහනේ. අන්න හරි ඕකේ තමයි මාත් ඉන්නේ. අන්න උතන තමයි මාත් ඉන්නේ. අන්න බලන්න මම ඔය හිටියෝ සොය හිටියේ නැද්ද? යාළුවනේ හැමෝම කසාද බඳින්න ඕනේ නැහැ නැද්ද? ඔව් නැහැ. Enjoy it. මම කියන්නේ බඳින්නේ නැහැ කියලා මම කියන්නේ. යා අපි දුවා මෙම් කරා නේද? ඒක එහෙම ඒ මීන් එක නෙවෙයි මම කිව්වේ. එන මම කිව්වේ ඉස්කෝලේ යන කාලේ ලව් ෆෙයර්ස් තියෙනවා ආෆ්ටර් ඒ ලෙවල් ලව් ෆෙයර්ස් තියෙනවා ඒ කවුරුත් විවාහය ඊය බයි බැච් නේද? බැච් එකෙන් බැච් එකට සීන් එක යනවා. ඉතින් එහෙම නෙවෙයි මම කියන්නේ කවුරුත් විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ වගේ. ඉතින් ෆෑ එකක් තිබුණා ඒක බ්‍රේක් අප් වුණා ඒක එච්චනින් ඉවරයි. දැන් එතකොට ඔයා දැන් කොයි වගේ ක්වොලිටි තියෙන මිනිස්සෙක්ද හොයන්නේ සාමාන්‍යයෙන්? ඔයාට හම්බුනොත් කොල්ලෙක් ඔයා බලන ක්වොලිටිස් මොනවද ඒ කොල්ලගේ? ක්වොලිටිස් ඉතින් මට වඩා උස වෙන්න ඕනේ. ඕකේ. ඕක වෙන්න එපා නැත්තම්. ඔයාට වඩා උස වෙන්නේ නැතු කොට වුණොත් අවුල්නේ. ඉස්සෙල්ලා හිටපගෙන මගේ සයිස් එක මට මැච් වෙන්නේ නැහැ. ඔයා උසත් බැලුවා නේ? ඔව්. ඒකද උස වෙන්න ඕනේ. කිව්වා ඉස්සනේ පෙන්නුවේ මගේ සයිස් කියලා. මෙතනට හිටියා. නෑ කවුල් සංජනා ඔයා මුලින්ම මොකද්ද එයාගේ බලන්නේ උස නෙමෙයිනේ. උසනේ නෑ උස ඕනි එයා බලන්න. දැන් මෙහා ඔයා හැබැයි එක අසාධාරණයක් කරනවා. ඔයා හයි හීල් පාවිච්චි කළා. ඔයා එහෙමනම් ඔයා ජිරාෆ් කෙනෙක් කසාද බඳින්න. හරි. ඒ හයි හීල් පාවිච්චි කළා ඒක බෑ. ඇතෙක්වත් බඳින්න. ඔයා ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ ඉතින් දැන් ඉන්නේ මමයි නංගි තාත්තයි විතරයි අම්ම නැහැ. ඉතින් අපි තුන්දෙනාම බලාගන්න පුතෙක් වෙන්න ඕනේ. තාත්තට හොඳ පුතෙක් වෙන්න ඕනේ. What? Bro, what are you talking about, man? බලාගන්න සර්වන්ට් කෙනෙක් හොයන්න ආයිනේ. ඊට පස්සේ වැඩට කවුරුද හොයන්නේ? වැඩට කවුරුද නැත්නම් හස්බන්ඩ් කෙනෙක්. හස්බන්ඩ් කෙනෙක්. ඊට පස්සේ හැමදාම ලුණුයි බතුයි කාලා ඉන්න බෑ. රස්සාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ලුණුයි බතුයි කොයිද ලුණුයි බතුයි කන්නේ ලංකාවේ හැම කොල්ලම හොඳ රස්සාවල් කරනවනේ. මෙහෙම බලාගෙන ඉතින් ඊට පස්සේ නෑ අර කට්ටි කියරනේ බොරු කතා සල්ලි තියෙන්න ඕනේ නෑ මුකුත් තියෙන්න ඕනේ කොල්ලගේ කියන්නේ ගතිගුණ විතරයි වැදගත් කියලා මම නම් ඒක අනුමත කරන්නේ ඒක වැරදි මොකද ගතිගුණ නැත්නම් සල්ලි තියෙන්නේ නෑ දෙකම තියෙන්න ඕනේ නැත්තම් ගතිගුණ තියනවා කියලා බැඳලා පස්සේ පෞල් ප්‍රශ්න ඇති වෙලා හැමදාම ඔයාට සාලියෝ බැදලා හරි දැන් මෙහෙමයි දැන් මේ වගේ ප්‍රශ්න කණු අයියෝ මොනවද අපි දෙන්නගෙන් වැඩිපුරම බොයිස්ලගේ ආකර්ෂණය තිබුණේ මටද ඔයාටද ඔයාට නේද ඒ කියන්නේ මතක නෑ යාළු වෙන්න අහන එක මෙයා කැමති නැත්නම් අනිවාර්යෙන් ඊළඟ මොහොතේ මගෙන් යාළු වෙන්න අහනවා ඉස්කෝලේ කාලේ මෝඩ කාලේ මෝඩ ළමයි ඒ කියන්නේ මෙහෙම දේකුත් තියෙනවා එකම ලෙටර් එක ඇවිල්ලා නේ දෙන්නගෙන් කවුරු හරි ගන්න කියන අවස්ථාවක් එහෙමත් තියෙනවා එකම ලෙටර් එකයි එකම gift එකක් නෑවිලා දෙන්නගෙන් කවුරු හරි ගන්න ඊට පස්සේ එකෙන් එන්නේ මේ මොන පිස්සෙද්ද කියලා අහපු දවසේ මේ මොන පිස්සෙද්ද කියලා බයිනවා ඒක ඒ කාලේ පිරිමි ළමයින්ට ඇත්තටම මන් දන්නේ ඒක එහෙම නෑ අපි එහෙම හැංගීමක් දෙනවද කියලා
බොයිෆ්‍රෙන්ඩ් ඉන්නකොට වෙන කාගේවත් දිහා හැක් කරලා බලන්නේ නැහනේ. හිටපු ගමන් හිටපු ගමන් බල. what කොයිද බා පිරිමි ඉන්නේ? ආයි ඔය කොයිද ඔය බලන්නේ? Oh my god! Wow! මේ බලන්න මේ. ඇක්සසරීස් ගොඩක් යූස් ඇක්සසරීස් ගොඩක් යූස් කරනවා. ඉන්න කොයිදාට ඉන්න කොයිදාට ඉන්න කොයිදින්